හાર્ට් ඇටැක් කියන වචනේ හැමෝම කිව්වට ඔයාටත් හાર્ට් ඇටැක් එකක් හැදෙන්න අවදානමක් තියෙනවද කියලා දැනගන්න කැමතිද? අපේ ඇඟ පුරා ලේ පොම්ප කරන්න හැඩ ගිහිලා තියෙන වැදගත්ම අවයවයක් තමයි අපේ හදවත. හදවත වැඩ කරන්න අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය සහ ඔක්සිජන් ලබා දෙන්නේ හදවතට රුධිරය අරගෙන එන රුධිර වාහිනී වලින්. මේ වාහිනිය ඇතුලේ කොලෙස්ටරෝල් වගේ දේවල් බැඳිලා වාහිනිය හීනි වෙන එකෙන් තමයි මුලින්ම හાર્ට් ඇටැක් එකක් ඇති වෙන්න අවදානම පටන් ගන්න. මේ විදිහට රුධිර වාහිනී හීන වීම අවුරුදු ගාණක් තිස්සේ ටිකින් ටික සිද්ධ වෙන්න පුළුවන්. මෙහෙම වෙද්දී මුලින්ම ඇති වෙන රෝග තත්ත්වය තමයි ස්ටේබල් ඇන්ජයිනා. මේ තත්ත්වයේදී ඔයා මහන්සි වෙද්දි ව්‍යායාම කරද්දි ඇවිදිනකොට පපුව හිර කරන තද වෙන මිරිකෙන විදිහේ වේදනාවක් දැනෙන. නමුත් විවේක ගත්තාම මේ වේදනාව අඩු වෙනවා. මේ අවදියේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනි. වෛද්‍යවරයා ඔයාට හાર્ට් ඇටැක් එකක් හැදෙන්න අවදානම් සාධක වෙන දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්ව හඳුනාගෙන ඒවට අවශ්‍ය බෙහෙත් ලබා දෙනවා. ඒ වගේම කොලෙස්ටරෝල් බැඳුණු කොටස් පුපුරලා ලේ කැටියක් හැදෙන එක වළක්ව ගන්න අවශ්‍ය බෙහෙතුත් ලබා දෙනවා. ඊට අමතරව පපුවේ වේදනාව ඇති වෙන වෙලාවට ඒ වේදනාව අඩු කරන්න පුළුවන් දිවයට තියාගන්න පෙත්තක් ලබා දෙනවා. දැන් අපි කතා කරපු ස්ටේබල් ඇන්ජයිනා තත්ත්වයේදී රෝගය පාලනය කරගත්තේ නැත්නම් කාලයත් එක්ක රෝගය දරුණු අතට හැරෙන්න පුළුවන්. රුධිර වාහිනිය ඇතුලේ බැඳෙන කොලෙස්ටරෝල් කොටස් වලින් රුධිර වාහිනිය බොහෝ දුරට අවහිර වෙන හින්දා හදවතට අරගෙන යන රුධිර ප්‍රමාණය අඩු වෙලා හදවතේ පටක මියේ යන්න පුළුවන්. එහෙම නැත්නම් රුධිර වාහිනියේ ඇතුලේ බැඳුණු කොලෙස්ටරෝල් කොටස් එකපාරට පුපුරලා එතන ලේ කැටියක් ඇති වෙන්න පුළුවන්. මෙහෙම වුණොත් රුධිර වාහිනිය සම්පූර්ණයෙන් අවහිර වෙලා හදවතේ පටක මියේ යන්න පටන් ගන්නවා. අපි මේ විස්තර කරපු අවස්ථා දෙකේදී තමයි ඔයාට හાર્ට් ඇටැක් එකක රෝග ලක්ෂණ ඇති වෙන්නේ. සමහර රෝගීන්ට ස්ටේබල් ඇන්ජයිනා තත්ත්වයේ රෝග ලක්ෂණ මතු නොවි එකවරම අපි දෙවෙනියට විස්තර කරපු දරුණු හાર્ට් ඇටැක් තත්ත්වයක් ඇති වෙන්න හැකියාව තියෙනවා. හાર્ට් ඇටැක් ගැන හැමෝම දැනුවත් කරලා ජීවිතේ බේරගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. හાર્ට් ඇටැක් එකක් අඳුනගන්න විදිහ ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.